අයිබෝන් කියලා පිළිගන්නවා SL විදියෝ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද Facebook එකේ follow button එකක් දාගන්න විදිය. ඉස්සෙල්ලා මගේ phone එකේ තියෙන Facebook application එක open කරගන්න. ඊට පස්සේ ඔයාලගේ phone එකේ Facebook එකේ තියෙන profile එකට යන්න. මගේ phone එකේ තියෙන profile එකට යනවා. ඊට පස්සේ ඔයාලට මෙතන profile එකේ පේන්න තියෙනවා ඇති dot තුනක් side එකේ. අන්නේ dot තුන මත එකපාරක් ක්ලික් කරන්න. මෙන්න මේ dot තුන. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අපි අරගෙන යනවා. ඊට පස්සේ මෙතන වලට මේ වගේ ඔප්ෂන් එකක් වෙනවා. අන්නේ ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරන් පස්සේ අපිට මෙතන පෙන්නනවා නිල් පාට බටන් එකක්. ඒ බටන් එක turn on කියලා දෙනවා. අන්නේ turn on කියන එක අපි දෙන්න ඕනේ. මෙන්න මේක. ඊට පස්සේ අපිට මෙතන මෙහෙම next කියලා ඔප්ෂන් එකක් ආයෙත් නිල් පාට බටන් එකක් මත පෙන්නනවා. අන්න ඒකත් අපි දෙන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම ඔප්ෂන් එකක් අපිට පෙන්නනවා. මෙතනින් අපි මේක skip කරන්න ඕනේ. ඔයාලා ඕන next කියන එක දෙන්න. මම මෙතන skip කියන එක දීලා මෙතන skip කරනවා. ඊට පස්සේ මෙතන ආයෙත් මේ වගේ නිල් පාට බටන් එකකින් අපින් permission ඉල්ලනවා. අපි ඒකත් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ආයෙත් get start කියලා බටන් එකක් පෙන්නනවා. අන්නේ get start කියලා බටන් එක මතත් එකපාරක් ක්ලික් කරගන්න. හරි. දැන් අපි හදාන් තියෙන්නේ. දැන් වගේ app එකේ Facebook app එකේ කොහොමද තියෙන්නේ කියන්නේ වෙන කට්ටියට වගේ profile එක පෙන්වන විදිහ බලන්න ඕන නම් අපිට මෙතන මේ තියෙනවා view as කියලා option එකක්. ඒ කියන්නේ app වගේ තියෙන මේ තියෙන මෙන්න මේ option එක මත එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ දැන් ඔයාලට මෙතන පෙන්වනවා ඉතින් ඔයාලගේ friends ලා මෙතන වටනවා followers ලා වගේ. ඒ වගේම මෙතන අපිට බලන්න පුළුවන් නිල් පාට බටන් එකත් එක්ක වැටලා තියෙනවා follow කියලා නිල් පාට බටන් එක.